අවස්ථාව අපේ රටට උදා කරලා දීම පිළිබඳව විශේෂයෙන්ම අපේ මිල්පිටියේ විමල කීර්ති අපේ නායක හමුන් වහන්සේට රජය හැටියට අපේ ගෞරවය පුද කරන්නට කැමැතියි. ඇමරිකා එක්සත් ජනපදයේ මේ සාම පාගමන කිලෝමීටර් 3700ක් ගෙවලා මේ පඤ්ඤාකර හාමුදුරුවෝ වහන්සේ අතුළු හාමුදුරුවෝ වහන්සේලා එහෙම වැඩම කරනකොට ඒක ලෝකයේම අවධානය යොමු වුණා. එනිසා ලෝකයේ බොහෝ රටවල් බෞද්ධ ජනතාව වෙසෙන සහ නොවෙසෙන රටවල් මේ සාම පාගමන මේ චාරිකාව තමන්ගේ රටේ පවත්වන්නට උත්සාහ ගන්නට ඇති. අපි දන්නා හැටියට අපි මේ ආසියානුකරයේ බොහෝ රටවලුත් මේ අවස්ථාව උදා කර ගැනීම සඳහා වෙහෙස මහන්සි වුණා, මැදිහත් වුණා. නමුත් ඒ ඇමරිකා එක්සත් ජනපදයේ තිබුණු පාගමනෙන් පසුව අවස්ථාව ලැබුණේ කුඩා ශ්‍රී ලංකාවට. ඒක රටක් හැටියට අපි ලබන විශාල ගෞරවයක්. එනිසා මම කිව්වේ වෙනුවෙන් වෙහෙස මහන්සි වුණු විශේෂයෙන් අපේ මෙල්පිටියේ නායක හඳුනන වහන්සේ ප්‍රමුඛ කණ්ඩායමක් ඉන්නවා. ඒ හැම දිනාටම ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍ය හැටියට අපේ ගෞරවය පිරිනමන්නට ඕන. තාද අපි ජයශ්‍රී මහ බෝසත්තුන් ඉදිරිපිටදී සහ මේ රුවන්වැලි මහා සෑරදුන ඉදිරිපිටදී මේ පවත්වන අවස්ථාවට පසුව ඉදිරි දින 7ේදී දඹුල්ලේ සිට කොළඹ දක්වා මේ පාගමන පැවැත්වෙනවා. සාමය වෙනුවෙන් පැවැත්වෙන පාගමන 28 වෙනිදා ඒ අවසන් වඩ පසුවත් තව දින දෙකක වැදගත් උත්සව අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් මේකේ වැදගත්කම තිබෙන්නේ අපිට පුළුවන්කම ලැබෙනවා ලෝක ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වන ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛා අංකුරයක් ඇමරිකා එක්සත් ජනපදයට වැඩම කරන්නට ඒකත් රටක් හැටියට අපි ලබන ගෞරවයක්. ඉතින් මේ සියලු අවස්ථා හිමි වෙන්නේ මම හිතනවා මේ අවස්ථාවේදී අපි මතක් කරන්නට ඕන මට ඉදිරියෙන් කතා කරපු අපේ හාමුදුරුවෝ වහන්සේලා සඳහන් කළා වගේම මේ බුදුදහම රැක ගන්නට ශත වර්ෂ ගණනාවක් පරම්පරා ගණනාවක් වෙහෙස මහන්සි වුණු ඒ වෙනුවෙන් निराහාරව දුක් විඳපු ඒ වෙනුවෙන් සතපුම් දහස් ගාණක් පාගමන නිරත වුණු සමහරට වතුර බින්දක් නැතුව මේ ගම් නියම් ගම්වල ධර්ම දේශනා කරමින් ගියපු බුදුදහම බුද්ධ වචනේ රැක ගැනීම වෙනුවෙන් දිවිහිමියෙන් කැප වුණු අපි අති ගෞරවනීය මහා සංඝරත්නයට තමයි මේ ගෞරවය හිමෙන්න ඕනේ. ඒ බුද්ධ වචනය බුදු දහම මේ භූමිය රැක ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ කුඩා දිවයිනේ ඉඳලා ලෝකෙට මේ ප්‍රචාරක ධර්ම ප්‍රචාරක කටයුතු කරගෙන යන්නට ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සිත් සතන් පුබුදවන්නට මේ සාමයේ පණිවිඩය අරගෙන යන භූමියක් බවට පත් කරන්නට. ඉතින් මේ අවස්ථාව හරිම වැදගත්. අප්‍රේල් 21ත් හරි වැදගත්. සාමය සම්බන්ධයෙන් හරි වැදගත් දවසක්. අපි ලාංකීය ජනතාව හැමදාම සාමයට නැඹුරු ජනතාවක්. අපි හැමදාම සාමය ගැන හිතුවේ. අපි බොහෝ අවස්ථාවල සාමය පවත්වා ගත්ත අවස්ථා කිහිපයක සාමය කඩ වුණා. අපි යලිත් මේ සාමය ගැන හිතන්නට ඕන. ඒ සාමය කියලා කියන්නේ ජාතීන් අතර ප්‍රදේශ අතර පවතින සාමය පමණක්ම නොවේ අභ්‍යන්තරික සාමය. සතිමත්භාවය අපේ පඤ්ඤාකර හාමුදුරුවෝ දේශනා කළා වගේ mindfulness සිහියෙන් යුතුව කටයුතු කිරීම මේ සියල්ල වැදගත්. සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට මම ඒ සිහියෙන් යුක්තව කටයුතු කිරීම ආතතියෙන් තොරව කටයුතු කිරීමේ ආධිනව පිළිබඳව හොඳ ආකාරව දන්නවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය පැත්තෙනුත් මම ජනතාවට කරුණු කියාගෙන යනවා. ඒ නිසා වැඩි වෙලාවක් ගන්න නැතුව විශේෂයෙන්ම රාජ්‍ය හැටියට ගෞරව ලැබිය යුතු පාර්ශ්වයන් කීපයක් ඉන්නවා. විශේෂයෙන් අපේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්‍රීන් ශ්‍රී ලංකා වැඩසටහන එය මෙහෙවන අපේ ජනාධිපති ලේකම්තුමා ප්‍රමුඛ හැමදෙනාම මේ කටයුතු සාර්ථක කරගන්නට මේ පිටිපස්සෙන් බොහෝ වෙහෙස මහන්සි වෙනවා. ඒ වගේම සිරස මාධ්‍ය ජාලයට අපේ ශවණ්ඩලියන් මැතිතුමා ප්‍රමුඛ අපේ සුරංග සේනානායක මැතිතුමා ප්‍රමුඛ සිරස මාධ්‍ය ජාලයට අපේ ස්තුතිය පිරිනමන්නට ඕන. මේක ලෙහෙසි වාසු කටයුත්තක් නොවේ. ඔබ සාමාන්‍යයෙන් කරන කටයුතු වඩා අතිශය සංකීර්ණ කටයුත්තක්. ඉදිරි දිනවලදී අපේ ජනතාවගේ මේ වෙනුවෙන් එන උනන්දුව ප්‍රබෝධයත් සමග තව කටයුතු සංකීර්ණ වේවි. ඉතින් ඒ කටයුතු කරගෙන යනවා. ඒ වගේම මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන අපේ රාජ්‍ය නිලධාරීන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, අපේ ආරක්ෂක අංශ මේ හැම දිනාටමත්
රජය හැටියට මේ වෙලාවේ ගෞරවය පිරිනමමින් විශේෂයෙන්ම ලංකාවට වැඩම කරලා අපේ රට පිළිබඳව ලෝකයේ ගෞරවයක් ඇති කරන්නට වෙහෙස මහන්සි වෙන අපේ පඤ්ඤාකර නායක හාමුදුරුවෝ වහන්සේ සහ උන්වහන්සේගේ ගුරු දේව රත්නගුණ හාමුදුරුවෝ වහන්සේ ඇතුළු ඒ හාමුදුරුවෝ වහන්සේලා සියලු දෙනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වන ඔබ හැම දෙනාටමත් මගේ ස්තුති පිරිනමමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.